හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආර් නිවුස් වලින් අද අපි විශේෂයෙන්ම ඇත්තරම අපි වීඩියෝ එකක් දැම්මා වෙන දෙයක් සම්බන්ධව. ඇත්තරම මේ මට වීඩියෝ එකක් කරන්න හිතුනේ මේ පෙරීද තමයි වීඩියෝ එකක් කරන්න හිතුනේ. මොකද මේ අර පොලිස් නිලධාරියෙක් සම්බන්ධව ගල්කිස්ස උසාවි සංකීර්ණයේ ඇතිවෙච්ච සිදුවීම සම්බන්ධයෙන් අපිටත් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. උසාවි ඇත්තටම අපිත් උසාවි පොලිසිය හොඳට ගිහිල්ලා තියෙනවා. උසාවියේ වෙච්ච සිදුවීම් දෙකක් ඉස්සෙල්ලා මම මෙතන කියන්න ඕන. ඇත්තටම මට වලස්මුල්ල අධිකරණයේ නඩුවක් තිබ්බා එකපාරක් දැන් ටික කාලයක් වෙනවා. එතනදී අධිකරණය කියන්නේ ඇත්තටම අපි ඊටාම ගරුත්වයෙන් සලකන තරම් අපි යන්නේ ඇත්තටම බයෙන් යන්නේ එතෙන්ට. චර්ච් එකේ උඩ බොත්තමක් දාලා අපි යන්නේ එතෙන්ට. ඊට පස්සේ අපි ෆෝන් එකක්වත් අපිට ගෙනියන අපේ සියලුම දේ අත ගාලා චෙක් කරලා තමයි අපි ඇතුළට ගන්නෙ. ඉතින් එදා ඒ වලස්මුල්ල අධිකරණයේදී නඩු අහන වෙලාවේ නීතිඥ මහතුරුත් ඒගොල්ලන්ගේ මේසෙ වටේ ඔක්කොම හිටියා. මම විත්ති කූඩුවේ හිටියේ. ඒ වෙලාවේ නඩුකාරතුමා නඩු අහන වෙලාවේ අර නීතිඥ මහතුරුන්ගේ මේසෙට ෆෝන් එකක් රිම්ස් ගියා. මුළු උසාවියම ඒ වෙලාවේ ඒක දිහා තමයි අවධානය යොමු කරේ. මට හිතෙන්නේ ඒ වෙලාවේ මුකුත් ටක් ගාලේ ලෝය මහත්තයා ෆෝන් එක අරගෙන කට් කරා. මේ නඩුකාරතුමාට ඇහුණද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. ඉතින් අර ඒ වගේ කියන්නේ ඒගොල්ලන්ට එහෙම මොකද්ද කියන හැකියාව ඉතින් අපිට තේරෙන්නේ නැහැ. අර ඒ වගේ දෙයක් එතන වුණා. ඒ වගේ මේ මෑතකදී මට දඩකොලයක් සම්බන්ධව ඒ කියන්නේ මම බස් එකේ එලවද්දි මට දඩකොලයක් දීපු එකකට මාර්ගය අවහිර කරයි කියලා මම ඇත්තටම ඒකදී මේ නිවැරදි කාර්යය කියලා තමයි මම කිව්වේ. එතෙන්දී මගෙන් අහනවා තෝල්ක කාන්තාවගේ තෝල්ක එයා අහනවා මගෙන් මේ නීතිඥ සහායක් නැද්ද කියලා. මම ඉතින් ඇත්තටම මේක පොඩි දෙයක් හින්දා මම කිව්වා මම කොහොමද නිවැරදි කරුවේ කිව්වා. මම කිව්වා නීතිඥ සහායක් නැහැ කියලා. මට කතා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එහෙම කියලා ඉවරලා ඊට පස්සේ මට ඇප දුන්නා. මට ග්‍රාම සේවක අරන් එන්න කියලා. තව පොඩ්ඩක් මං හිරේ යන්න බන්ධනාගාරගත කරවන්න තමයි ඒගොල්ලෝ හැදුවේ. පස්සේ මාත් එක්ක ගිහපු මගේ නංගිගේ පුතා තමයි මාත් එක්ක ගියේ. එයා කොහොම හරි මම රිමන් කරලා තියෙන වෙලාවේ ග්‍රාම සේවක සහතිකය ගෙනල්ලා ඒ ටික කරලා ඉවරලා මං එළියට ගත්තා. එළියට අරගෙන පස්සේදී හැන්දෑවේ මාත් එක්ක කියනවා කොල්ලා මේ අර මේ අඟුරුකොළ පැලැස්ස බන්ධනාගාරය තමයි මේක වෙන්නේ. එතන ඒ බන්ධන ඒක පොඩි උසාවියක්. ඒකෙදී මම නීතිඥ සහාය නැහැ කිව්වට පස්සේ මුළු ඔක්කොම ලෝයර්ස්ලා hina වුණාලු මට. මට පෙනුන්නේ නැහැ. මට hina වුණාලු. ඒ කියන්නේ ඒ තරම් අර ඒගොල්ලෝ නැතුව කිසි දෙයක් කරන්න බෑ කියන වගේ නිකන් උද්දච්ච එහෙම එකක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතර මට ඒ ටික කියන්න හිතුනේ ඒකයි. ඉතින් ඇත්තටම මේ සිද්ධියේදී අපි මම නම් රියදුරෙක් වශයෙන් පොලිසියට බනින්නේ නැහැ. මොකද හේතුව අපි පාරේ ඉන්නේ. අපිට පොලිසියෙන් සෑහෙන උදව් තියෙනවා. අපිට උදව් තියෙනවා. අපිට වැරදිත් තියෙනවා. ඒගොල්ලෝ අනවශ්‍ය ලෙස මේව කරන ඒවා තියෙනවා. නමුත් අපිට කියන්න විදියක් නැහැ. අපිට උදව් කරපු මිනිස්සු වැඩි පොලිසිය. ඉතින් ඒ පොලිසියේ ඇත්තම කියනවා ගමේ මොකක්දර කියනවා ගමේ මොකද්ද ගංකබරය. ඇත්තටම ගංකබර භාෂාවෙන්ම කියනවා නම් ඒ පොලිසියෙන් හීම්ම රාලහාමිට තමයි මේ මිනිහා ඇවිල්ලා ඒ කොල්ලගේ මේ 100 කෙනෙක් වගේ මිනිහෙක් තමයි මේ කතා කරන්නේ. මේ ජරා විදියට කතා කරන්නේ. ඉතින් ඒක ගැන මුළු රටම දන්නවා. ඒක ගැන අපි විස්තර කරන්න යනකොට මේ ඒ නීතිඥ මහත්තයාගේ ඥාතීන්ට ඇත්තටම කියන්න දෙන්නේ ලැජ්ජයි. ඔය මිනිහට දැන් හරි කියලා දෙන්න. අවසාන කාලේදී හරි කියලා දෙන්න මේ ඇසිරෙන්න ඕන විදිය. ඉතින් පොලිසියට කියන්න තියෙනවා දෙයක්. ඇත්තටම පොලිසිය මහත්තුරු රාජකාරී කරනකොට මට කොල්ලෙක් කිව්වා පහුගිය කාලේ කොල්ලෝ 3-4 දෙනෙක් කියලා ගංජා සුරුට්ටුවක් බීලා සුරුට්ටු කෑල්ල වැලිගොඩේ ගැහුවල එතන තිබිච්ච. ඒත් ඇවිල්ලා පොලිසිය අර වැලිගොඩ මේව කරලා ඉවරලා ඒක අරන් ගිහලා නඩුවක් දැම්මලු. අර ඒ කමන්නේ ඒක දාන්න ඕන තමයි. නමුත් මේ මහා පරිමාණයෙන් කරන්නේ උන් වටපිටාවේ ඕන තරම් ඉන්නවා. ගංජාද මොන දේත් වටපිටාවේ ඉන්නවා. දැනට නම් මේ ආණ්ඩුවට පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මේ අර උන් ඉද්දි තමයි මුන් මේ අර සුරුට්ටු කෑල්ල. එතකොට කිතුල් රාමුට්ටිය බාගෙන් මේ අපේ ගම්වල ඉන්නේ කුසිකාර්මික කටයුතු කරන ගොවියෝ ඉන්නේ. ඒක මිනිස්සේ හැන්දෑවේ වැඩ කරලා ඉවරලා හැන්දෑව ගිහලා කිතුල් ගහේ ගිහලා රාමුට්ටිය බාගෙන බහිනකොට පොලිසිය ගහ යටලු. රාමුට්ටිය ගෙනහිල්ලා මේ මිනිස්සුන්ට උසාවි දැම්ම. අපි කියන්නේ කමන්නේ එතෙන්ට එන්න කලින් මහය උන්ටි කල්ලන්න ඉස්සර වෙලා. ඔය SI මහත්තුරු PC ලා සාජන් මහත්තුරු ඇත්තටම
පොලිසිය ඔයසි මහතුරු කියන්නේ නඩු ටික අරන් වරෙන් කියලා. ලොකු ලොක්කෝ කියන්නේ නඩු ටික අරන් වරෙන් කියලා. ඉතින් ඇවිල්ලා පාරට මේ අහිංසක මිනිස්සු අර මේ අල්ලන එක දැන්වත් නතර කරන්න. අහිංසක මිනිස්සුන්ට නඩු දාන්න කමන්නේ. එමුත් අර මහා පරිමාවණේ උන් තාම ඉන්නවා. හොරු ටික ඉන්නවා මෙතන. උන්ගේ පාරේ ලවන්න. අපි ඔබතුමාලා අල්ලන් ගිහලා නිකරුණේ නඩු දාපු වුණොත් ඔබතුමාලත් එක්ක මේ වෙලාවේ හිටියා. ඔබතුමාලා පොලිසිය අහිංසක රාලහාමි වෙනුවෙන් සියලුම දෙනා හිටියා. පොලිසිය රාජකාරී කරන්න මේ අහිංසක මිනිස්සු තමයි ඔබතුමාලාට ඉන්නේ. අහිංසක මිනිස්සු නැත්නම් ඔබතුමාලා මෙතන පල්ම වෙලා යනවා. ඔබතුමාලා අසරණම වෙච්ච වෙලාවක් මේක. ඔබතුමාලා වෙනුවෙන් හිටිය පොලිසිය වෙනුවෙන් හිටිය අහිංසක මහ ජනතාව. ඔබතුමාලා ගෙනහිල්ලා නඩු දාපු උන් හිටිය ඕන තරම්. ඒ උනුත් මේ සැරේ හිටියේ පොලිසියත් එක්ක. ඉතින් ඒ නිසා මුකුත් කතා කරන්න දෙයක් නැහැ. ඔබතුමාලා දැන් හරි එලවන්න. දැන් ජනාධිපතිතුමාගේ සහයෝගය තියෙනවනේ. ඔබතුමාලා එලවන්න මහයුන්ගේ පාරේ. අපිටත් දාන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පොඩි උන්ටත් දාන්න. පොඩි උන්ට දාන්න කලින් ඉස්සෙල්ලා මහයුන්ගේ පාරේ එලවන්න. එලවලා මේ ටික කරන්න. ඉතින් අපි පොලිසියට ඇත්තටම පොලිසියට මුකුත් කියන්නේ නැහැ. මොකද පොලිසිය හැදෙන්න ඕන. පොලිසිය අපිට ඉන්න ඕන. මොකද අපිට ගිහිල්ලා පනින්න තියෙන මොනවා කිව්වොත් බැනුම් අහන්න හරි ගුටි කන්න හරි රිමන් වෙන්න හරි ගිහිල්ලා පනින්න තියෙන පොලිසියට. ඒක නිසා පොලිසිය අපිට ඉන්න ඕන. අපි පොලිසිය පැත්තේ ඉන්නවා. ඇත්තටම නීතිඥ මහතුරුත් ඉන්නවා. නීතිඥ මහතුරු හොඳනේ. මං අර අඟුරුකලේ උසාවියේ රිමන් වෙච්ච වෙලාවෙ මට ඇවිල්ලා ඒක නීතිඥ මහත්තයා කිව්වා මල්ලි උඹ කතා කරපු එක හොඳයි. උඹ කතා කරපු ඉඳ තමයි උඹ රිමන් උනේ. උඹට සහයෝගය දෙන්නම් කියලා මට කාඩ් එකකුත් දීලා ගියා. ඒ වගේ අර එතන හිටියපු නීතිඥ 20ක් 25ක් අතර එක්කෙනෙක් තමයි මට ඇවිල්ලා එහෙම කිව්වේ. ඒ වගේ හොඳ මනුස්සයෙක් තියෙනවා නීතිඥවරුන්ගෙත්. ඉතින් මේ වගේ උද්දච්ච මෙයාට තියෙන පන්ති ප්‍රශ්නයක්. මෙයාට තියෙන්නේ මෙයා ඔය හිටපු දේශපාලන රසෙන් ආරම්භයෙන් හිටපු නායකයෝ ඒගොල්ලන්ගේ තියෙන උද්දච්ච මානසිකත්වය මෙයාට මොන හරි මානසික ප්‍රශ්නයක් තියෙන්නේ. මෙයා ඇත්තටම දාන්න මං හිතනවා මෙයා දාන්න ඕන මේ මානසික වෛද්‍යවරයෙකු ළඟට දාන්න ඕන. මේ නීතිඥතුමා. ඉතින් පොඩි උන්ට නඩු දානවට කලින් අරක කරන්න. ඉතින් අපි හැමදාම මෙන්න අපේ ආචාර්ය පොලිසියට තවත් අපිට කියන්න දෙයක් නැහැ. සියලු දෙනාටම ආයුබෝවන් කියමින් සමුගන්නවා.